මොකක්ද සද්දේ? කෝටුවා. එතකොට අරග. ඒක ගලක්. හරි. මගේ පිටේ බබළුවෙක් ඉන්නවද? සද්ද නොකර ඉන්නවද? ඒක කොලයක් වෙන්නේ නැති. හැරෙනවා බලන්න. කොලයක්? මං කිව්වනේ. දැන් යමු. අපි අද රැට ඉන්න ආරක්ෂිත තැනක් හොයාගන්න ඕන. ආරක්ෂිත විකාරද? අපි ඉන්නේ මහා කැලෑවක. කැලෑව කියන්නේ මහා භයානක තැනක්. ඒ කියන්නේ මිනිස්සු කැලෑවේ ජීවත් වෙන්නේ නැත්තේ. ඔයා බය වුණත් මේ කාරණාව කියන්න ඕන. මේ කැලෑවල තමයි අපි වගේ අය සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. මේ මට ස්වභාව ධර්ම ගැන කියලා දෙන්න ඕන. නැම වන ජීවිත සටන් බලලා තියෙනවා. ඒ ගැන හොඳට දන්නවා. දැක්කනේ මම කිව්වා හරි. මේ කැලෑවෙන් මොකක් කාගේ හරි ගොදුරක් පියාට තියෙන ගොදුරක්. ඒක නිසා තමයි අපි ගස් වල ඉන්නේ. පොළවට එන්නේ නැත්තේ. ඉස්සෙල්ලා යමු. නෑ ඊ වැඩේ කරන්න බෑ. නෑ මට ටිකක් හිතට බය නැතුව ඉන්න පුළුවන් මිනිස්සු හදපු තැනක විතරයි. අතනට කැමති නැද්ද ඔයා? දැන් ඉතින් ඔයාව මේ කොටට අදගෙන යන්න වෙන්නේ මටම තමයි. මාව ඇදගෙන යන්න. ඔන්න බලාගෙන ඉන්න. බ්ලූ! ඉන්න බ්ලූ! කවුරු කාවද දැන් ඇදගෙන යන්නේ? මට වැරදුනා. දැක්කනේ මොකටද පියාඹන්න ඕන? කුරුල්ලන්ට පියාඹන්න පුළුවන් වෙන්න ඕන. පියාඹනවා කියන්නේ නිදහසක්. එතකොට කාගේවත් මත යැපෙන්න ඕන නෑ. ඔයාකට කැමති නැද්ද? අනේ මන්ද මට එහෙම හුරු නෑ. අපි ටිකක් නිදාගමු. මට දැම්ම නින්ද යන එකක් නෑ. මොකද මේ මට තාම මිනිසොටා වල වෙලාව තමයි පුරුදු. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක් ජුවල්. සුබ රාත්‍රියක් ලින්ඩා.